උදේ පාන්දර මෙන්න මේකෙන් වීදුරුවක් බිව්වොත් ඔයාගේ ශරීරයට ලැබෙන වාසි නම් කියලා නිම කරන්න බෑ. ඒ තරම් වටිනා ඖෂධීය පානයක් තමයි මේක. ඉතින් විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට, ඩයට් කරන කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. අපි නම් බලමු උෂ්ණාධික කෙනෙක්ට උනත් මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේකේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකෙන් පළවෙනි කරගන්නවා. ඒ තමයි පිපිඤ්ඤා. ඔයාලත් මේ වගේ දාර පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන ඒකේ පොතු අයින් කරගන්න. ඊට පස්සේ මම මේකේ කොන කපා ගන්නවා. දෙපැත්තෙම කොන් දෙක කපා ගන්න. ඒක තිබ්බොත් අර කීරි රස නිකන් තිත්ත රසක් එන හින්දා ඒක හරියන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් කොන් දෙක කපලා අයින් කරගන්න. ඊට පස්සේ මම මේක මේ විදිහට ඇටත් එක්ක කපලා පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම ඇටත් එක්ක තමයි ගන්න ඕන. අර කවුරු මොනවා කිව්වත් ඇට නැතුව මේ ලෝකේ පැවැත්මක් නැහැ. අනිවාර්යෙන්ම ඇටත් එක්ක දාගන්න. මේකේ ಗುಣ කියලා වැඩක් නැහැ. ඉතින් මේ විදිහට පුංචි කෑලි වලට මේක තවත් කපාගෙන මම මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. වතුර නොදා වතුර චුට්ටක් දාගන්න බ්ලෙන්ඩ් වෙන්න අමාරු වුණා. ඊට පස්සේ මම මේ විදිහට වීදුරුවක් අරගෙන ඒකට චියා ඇට ටිකක් එකතු කරගන්නවා. චියා ඇට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දාගත්තොත් මේකේ ಗುಣ ඩබල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම දෙහිෂ ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මම හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත මගේ පිපිඤ්ඤා ජූස් එක මේකට දාගන්නවා. දාගෙන හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට රැට නිින්දර කලින් ඒ වගේම උදේ පාන්දර හිස් බඩ මේක බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ગેස්ට්‍රයිටිස් වල ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ හේතු වලින් ගොඩක් දේවල් මෙන්න මේක හිස් බඩ බිව්වොත් ඔයාලට නැති කරගන්න පුළුවන්. දියපත් වගේම ගොඩක් හොඳ ඖෂධීය පානයක් තමයි මේක. ඉතින් ඔයාලට කැමති නම් මේකට සීනි දාගන්න පුළුවන්, ලුණු දාගන්න පුළුවන්. මේ දෙක අත්‍යවශ්‍ය නැහැ. දාන්න ඕනේ නැති තරමට තමයි හොඳ. ඒ වගේම මම මේකට ගම්මිස් කුඩු චුට්ටක් එකතු කරගත්තා. ඒකත් ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට ගොඩක් හොඳයි. දෙහි දාන එක හොඳයිද කියලා අහන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. මොකද වතුර වැඩි වෙලා දෙහි චුට්ටක් එකතු කරගත්තන් පස්සේ ඒක ආම්ලික මාධ්‍යයක් නෙවෙයි, භාෂ්මික මාධ්‍යයක් තමයි නිර්මාණය කරන්නේ. බඩේ තියෙන ආම්ලික ගතියට භාෂ්මික ගතියට එකතු වුණාන් පස්සේ ඒක නියුට්‍රල් වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ සහනයක් වෙනවා ඔයාලගේ බඩට, එහෙම නැත්නම් ආමාශයට. ඉතින් හදලා බලන්න ඩයට් කරන කෙනෙක්ට උනත් මේක ගොඩක් වටිනවා සීනි ලුණු නොදා ගන්න හින්දා. ඉතින් චියා ඇට මං කිව්වා අත්‍යවශ්‍ය නැහැ කියලා. ඔයාලට චියා ඇට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ගොඩක් සුපර් මාකට් වල මේක තියෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා මේක ගෙදරටම ගෙන්න ගන්න. ඊටාම සීමිත ස්ටොක් එකක් තියෙන්නේ. මොකද බාල එක නෙමෙයි මන් දෙන්නේ ඔරිජිනල් එක. ඔරිජිනල් එක හැමදාම ඉන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මත් මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ආයෙත් කියනවා චියා ඇට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දැම්මත් ගුණ ඩබල් කරගන්න පුළුවන්. ඉතින් දවස ගානේ බොන්න පුළුවන් හොඳ ඖෂධීය පානයක් තමයි මම ඔයාලට මේ කියලා දුන්නේ. එන හැමෝම හදලා බලන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලුවට.